විද්‍යා පොත්වල අපිට උගන්වන්නේ මිනිසා කියන්නේ වඳුරා වැනි සත්ත්ව කොට්ටාසයකින් වසර මිලියන ගානක් තිස්සේ පරිණාමය වෙච්ච ජීවියෙක් කියලා. චාල්ස් ඩාවින්ගේ මේ සිද්ධාන්තය අපි හැමෝම පිළිගන්නවා. හැබැයි මේ මුළු කතාව ඇතුළේ විද්‍යාඥයන්ට අදටත් විසඳගන්න බැරි වුණ සමහර විට ඔවුන් හිතාමතාම ලෝකයෙන් වසන් කරන අඳුරු රහස් කීපයක් තියෙනවා කියලා ඔයාලා දන්නවද? අද ඉන්සයිට් ඩීලර් තුලින් අපි අරන් එන්නේ විද්‍යාවට උත්තර නැති පරිණාමයේ බිහිසුනම අභිරහස් තුනක් පිළිබඳවයි. අපි පළමුවෙන්ම යන්නේ පරිණාමයේ අතරමඟ නතර වුණ ඒ අද්භූත සන්ධිස්ථානයට. විද්‍යාව විසින් ආදිකල්පිත මානවයාගේ පොසිල හොයාගෙන තියෙනවා. ඒ වගේම නූතන මිනිසාගේ පොසිලක් තියෙනවා. හැබැයි සත්ව ලෝකයේ ඉඳන් එකපාරම මේ තරම් බුද්ධිමත් තාක්ෂණය භාවිතා කරන මිනිසෙක් බවට පත්වෙච්ච ඒ අතරමැදි ජීවියා කවුද? ඔහුගේ එකම එක ඇටකටුවක්වත් පොළොව යටින් හමු වෙලා නැහැ. විද්‍යාඥයෝ මේකට කියන්නේ ද මිසිං ලින්ක් කියලා. මෙන්න මේ කාලයේදී මිනිසාගේ මොළයේ වර්ධනය ස්වභාවික ධාරිතාවට වඩා දහස් ගුණයකින් වේගවත් වෙනවා. පරීක්ෂකයන් සැක කරන්නේ මීට වසර ලක්ෂ ගානකට පෙර පෘථිවියට පැමිණි දියුණුත් පිටසක්වල ජීවීන් කොට්ටාසයක් විසින් එවකට හිටපු ජීවීන්ගේ DNA ජානමය වශයෙන් වෙනස් කරලා මේ නූතන මිනිසාව ක්ලෝනකරණය කළා වෙන්න පුළුවන් කියලා. විද්‍යාව සඟවන ඒ අඳුරු සත්‍ය මොකක්ද? දෙවැනි රහස තමයි පරිණාමය වෙන්න ගිහින් ස්වභාදහම අතින් වැරදුන බිහිසුණු ජීවීන්. පරිණාමය හැම වෙලාවම සාර්ථක වෙන්නේ නැහැ. සමහර කාලවලදී පෘථිවියේ ජීවත් වුණා අඩි 1.5ක් විතර ලොකු බක්කූරන්. මීටර් භාගයක් විතර දිග ගෝනුස්සන්. ඒ වගේම අද ඉන්න ගෝරිලන් වගේ 5 ගුණයකට වඩා විශාල දැවැන්ත වානරීන්. ඔවුන් සතුව මහා බුද්ධියක් සහ අසාමාන්‍ය ශක්තියක් තිබුණා. හැබැයි පරිණාමයේ සිදුවන අමුතුම වෙනස්වීම නිසා මේ දැවැන්තයින් එකපාරම පෘථිවියෙන් අතුරුදහන් වෙලා ගියා. ඔවුන් ඇත්තටම වඳ වුණාද? එහෙම නැත්නම් මිනිසාගේ ගවේෂණයට තවමත් ලක් නොවූ ඇමසන් වනාන්තරයේ හෝ හිම කඳුවල සැඟවී ජීවත් වෙනවද? අවසාන කොටස අපේ අනාගතය. පරිණාමය තාමත් නතර වෙලා නැහැ. හැබැයි දැන් සබාදහම් වෙනුවට මිනිසාව පරිණාමය කරන්නේ තාක්ෂණය විසින්. තව අවුරුදු දහස් ගණනකින් මිනිසාගේ ශරීරයේ කෙබඳු වේද? විද්‍යාඥයන් පවසන්නේ පරිගණක සහ ජංගම දුරකථන නිතර භාවිතා කරන නිසා අපේ ඇඟිලි දිගුවන බවත්, සූර්යාලෝකයේ අඩුවීම සහ පරිගණක තිර දෙස බලා සිටීම වැඩි නිසා අපේ ඇස් විශාල වෙන බවත්ය. එන්නම දියුණු වන ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් සහ ඊලොන් මස්ක්ගේ නියුරෝලින්ක් වැනි මොළයට සවිකරන චිප්ස් නිසා නුදුරේදීම නූතන හෝමෝ සේපියන්ස්ලා අභාවයට ගොස් හෝමෝ ටෙක්නෝ කියන අර්ධ රොබෝ මානව විශේෂයක් දියුණු ඇත. එතනින් පසු මිනිස් හැඟීම් වලට කුමක් සිදු වේවිද? පරිණාමය කියන්නේ සරල රේඛාවක් නෙවෙයි. ඒක රහස් පිරුණු මහා ලිඛිතනයක් වගේ දෙයක්. අපේ උපත පිටිපස්සේ තියෙන්නේ විද්‍යාව කියන කතාව විතරක්මද? නැත්නම් අඳුරු බලවේගයක මැදිහත් වීමකුත් තියනවද? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ අලුත් දේවල් දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝෙන් හමු වෙමු.